අයිබෝවන්. අලේ පාරි. මට දීපන්. හායි කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද මායි මගේ යාළුවෝයි යන්න හදන්නේ ට්‍රිප් එකක්. අර ප්ලෑන් කරලා අන්තිමට ට්‍රිප් එකේ යන දවස ඇත්තටම උදා වුණා. අද උදේවරුව ගත වෙන්නේ ෆුකුෝකා වල Zoo and Botanical Garden වල. පටන් ගත්තා. අයිබෝවන්. අපි යනවාද botanical garden with zoo and team lab. Thank you. share කරන්න, like කරන්න, comment කරන්න. Thank you. හවස්වරු යන්නේ කොහෙද කියලා ඉතින් ඔයාලා දැන් දන්නවනේ. හවස යන්නේ ෆුකුෝකා වල ටීම් ලැබ් එකට. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද අපේ ගමන ගත වෙන්නේ කියලා. මේ ජෝර්ජියා එකේ කොකෝ ඩ්‍රින්ක් එකට මං හරිම ආසයි. ඒක හරිම රසයි ළමයි. ඔයාලා try කරලා බලන්න. දැන් අපි මේ ෆුකුෝකා ස්ටේෂන් එකෙන් බැහැලා බස් එක ගන්න ඇවිදගෙන යන ගමන් තමයි ඉන්නේ. අපි ඉන්නේ සගවල හින්දා සගවලට වඩා ෆුකුෝකා හරිම නාගරිකයි. අලේ පාරි. හයි සත්‍ය කරා. හරි ඒව දැන් මම ඒ අතර හිටපු කෙනෙක්. මම උඹේ මැද්දෙන් ආව කෙනෙක් නෙමෙයි. ඔය අපි යන ගමන් තමයි ඉන්නේ ඇතුළට. මේක ඇතුලේ මට නම් හම්බුණා චූටි යාළුවෝ ගොඩාක්. හොයිකුවන් වල චූටි බබාලා එක්කගෙන ඇවිල්ලා තිබුණා. කොහොමල්ලෝ? ඔව් අතන. ඔයාට මාව අම්මට කුණාද ඔච්චර පොඩි කාලේ. පියවද වරද? බල්කින් යනවා වගේ. ලිෆ්ට් එකක් වගේ මෙතන තියෙනවා. අපිව උඩට අරගෙන යන එකක්. අපි යමු botanical garden. Okay. බයි බයි. පරිස්සමෙන් පැටියෝ. අනේ කියුට් අනේ. බයි බයි.
චූටි බබාලට නම් මෙතන එක එක විදිහේ ඇක්ටිවිටීස් තියෙනවා. ඒගොල්ලෝ ලෑස්ති කරලා අපිට නම් ඉතින් මුකුත් ඇක්ටිවිටීස් නැහැ. අපි වටපිට බල බල තමයි ඇවිත්තේ. මේ පාර හැලෝවීන් එකට ඒගොල්ලෝ මොනවාද සැරසිලි වගේක් හදලා එල්ලලා. लफ्जों से जो था भरे खाली मन को जो भरे कुछ तो था तेरे मेरे दरमियान रिश्ते को क्या मोड़ दूं नाता ये अब तोड़ दूं या के यूं ही छोड़ दूं दरमियान बेनाम रिश्ता वो बेचैन करता जो हो न सके जो बना दरमियान. මම එතන ගත්ත ෆොටෝස් කීපයක් තමයි මේ. අපි දැන් යන්න හදන ප්ලේස් එක එතන හරිම ලස්සනයි. අපි පොඩි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් ගෙවල් තියෙන්නේ. අන්න ඒ වගේ පොඩි සෙල්ලම් ගෙදරක් මේක. ඉතින් ඒක ඇතුළට ගියාට පස්සේ ආපහු පොඩි කාලෙට ගියා වගේ හැඟීමක් මට නම් තියෙන්නේ. එතන හරිම ලස්සනයි. කොහොමත් මෙහි අය හැමදේම අර කියුට් විදියට හදනවනේ. ඒ වගේ මේකත් හරිම කියුට් ප්ලේස් එකක්. ඊට පස්සේ අපි යාළුවොත් එක්ක gift exchange කරන පොඩි trend එකක් කරා. ඉතින් හැමෝම තෑගි ගෙනල්ලා තිබුණ හැමෝටම හුඟ කාලෙකට පස්සේ තෑගි හම්බුනේ හින්දා happy. මේ idea එක ඇත්තටම ශෂගේ. ශෂ thank you ඔයාට. Thank you. Wow. Itu වැටෙයිද? wow, මේක මාරු අනේ සම්දනි මේක දාන්නකො මගේ අතට හොම. ජපාන් අරක ගන්න කම්බල. ඒක මෙහෙම දාන්නේ. අනේ ෂෝ. Thank you so much. දීලකුත් තියෙනවා ඒක. දීල ප්ලීස්. පොඩ්ඩකින් ඔක්කොම දාන්නකම් ඉන්න. Okay, okay. හරි. එකෙන් පස්සේ අපි ආවා මොනර කියන ශ්‍රී ලංකන් රෙස්ටරන්ට් එකට දවල්ට කන්න. ඔයාලත් එකෙන් කාලා තියෙනවද? ෆයිනලි ඔන්න අපි ටීම් ලැබ් එකට ආවා. ඇත්තටම මේක මගේ හීනයක්. ටීම් ලැබ් එක ඇතුලේ මාරම ලස්සන. මම පළවෙනි වතාවට මේ වගේ ඇනිමේෂන්ස් දකින්නේ. මම මගේ ඇස් දෙකෙන් දැකපු ලස්සනම දේවල් වලින් එකක් ඇත්තටම මේක. වීඩියෝ වලින් දකින්නටත් වඩා ඇස් දෙකෙන් දකිද්දි මෙතන හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් ගිහින් බලන්න.
මෙතන තියෙන පොඩි ඇක්ටිවිටි එකක් අපිට කැමති චිත්‍රයක් කරගෙන පාට කරලා එයාලට දුන්නට පස්සේ එයාලා ඒක අපි ඇඳපු චිත්‍රෙම ඒ පසුබිමේ ක්‍රියේට් කරලා පෙන්නනවා. මම යාළුවයි මල් තමයි පාට කරේ. අපි ඇඳපු මල් තමයි ඔය පේන්නේ. ලස්සනයි. ඔන්න ඔය විදිහට ගමන ඉවර වෙනවා. අපි දැන් එන්න පිටත් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි තවත් ලස්සන දවසක් අවසන් වෙන්නේ. ඉතින් අන්තිම වෙනකන් මේක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. තවත් ලස්සන දවසක වීඩියෝ එකක් අරගෙන එනකන් පරිස්සමින් සතුටින් ඉන්න.